Hello guys, කොහොමද ඔයාලට? ඉතින් මං හිතුවා අද මං ඔයාලට මේකප් කරන වීඩියෝ එකක් ගෙනවයි කියලා. ඉතින් මෙහෙම තමයි මම වැඩට යද්දි මේකප් කරන්නේ. මම ෆේස් ක්‍රීම් එක ගාලා ඉන්නේ. ඊට පස්සේ ගන්න ඕනේ. මට හැම වෙලේම මේක අමතක වෙනවා. මේ මොකද මේක ප්‍රයිමර් එක. මම ඉතින් ප්‍රයිමර් එකට මේක යූස් කරන්නේ. මං කලින් යූස් කරේ මේක. Maybelline Fit Me එකේ. So I'm going to use this one now. හොඳට ගා ගන්න තියෙන්නේ. ඊට පස්සේ මම යූස් කරනවා කන්සීලර් එක. මොකද මගේ ඩාර්ක් අයි තියෙනවා, මගේ පිම්පල් මාක්ස් තියෙනවා, ඉතින් පිම්පල් එකකුත් එනවා. මගේ කන්සීලර් එකට මම යූස් කරනවා මේ බ්‍රෑන්ඩ් එකේ කන්සීලර් එක. දැනට එච්චරයි. මේක ගාලා චුට්ටක් වෙලා තියෙන්න ඕනේ. පොඩ්ඩක් ඩ්‍රයි කරගන්න. ඊට පස්සේ තමයි මම මගේ ෆවුන්ඩේෂන් එක යූස් කරන්නේ. මම මගේ ෆවුන්ඩේෂන් දෙකක් තියෙනවා. වැඩ කරන්න නම් මම මේක තමයි යූස් කරන්නේ. NYX බ්‍රෑන්ඩ් එකේ. මම එළියට කොහේ හරි යනවා නම් මම මේක තමයි යූස් කරන Lancome එකේ. So I'm going to use this one now. මම කෙලෙම මූට දාන්නේ. මම ඇඟිලි වලට දාලා තමයි ස්ප්‍රෙඩ් කරන්නේ. මම මේක දැක්කේ වීඩියෝ එකකින්. And it works for me. So why not? ගොඩාක් heavy makeup එකක් use කරන්නේ නැහැ. ඒ නිසා පොඩ්ඩයි. මම හොඳට ගා ගන්න තමයි තියෙන්නේ. ඉතින් ෆිනිෂින් ලුක් එක. ඊට පස්සේ මම බියුටි බ්ලෙන්ඩර් එකකින් චුට්ටක් බ්ලෙන්ඩ් කරගන්නවා. මම නෝටිස් කරපු එක දෙයක් තමයි ඔය කෙලෙම මූණට තියලා බියුටි බ්ලෙන්ඩර් එකකින් බ්ලෙන්ඩ් කරද්දී බියුටි බ්ලෙන්ඩර් එකට මේ ෆවුන්ඩේෂන් එක සෑහෙන ගොඩක් ගන්නවා. මූණට චුට්ටයි ෆවුන්ඩේෂන් එක ගොඩක් යූස් කරනවා බියුටි බ්ලෙන්ඩර් එකට. අපරාධනේ. සහ ඇඟිලි වලින් සෑහෙන ලස්සනට බ්ලෙන්ඩ් වෙනවා ස්කින් එකට. හරි ඔච්චරයි. ඊට පස්සේ මම මගේ අයිබ්‍රෝස් තමයි කරන්නේ. හරිද? Next step eyeshadow. Eyeshadow එක මම මේක තියෙනවා, මේක ගොඩක් පරණයි. I need to buy a new one. මගේ eyeshadow brush එක අරගෙන මම ගොඩක් වෙලාවට use කරන්නේ nude colors, brown. brown එකම තමයි ඉතින් use කරන්නේ. ඒ නිසා මේ බලන්න brown ඔක්කොම ඉවරයි. ඊට පස්සේ මෙන්න මෙතන තියෙන ඩාර්ක් බ්‍රවුන් එක අරගෙන මේ අගිස්ත ගන්නවා. පස්සේ මම තව මේ රෙඩ් එකක් වගේ අරගෙන මේ යට ගන්නවා.
ඊළඟට මම යූස් කරන්නේ මගේ ෂිමර් එක. මගේ ෂිමර් එකට මම මේ NARS එකේ එකක් තියෙනවා සහ මගේ මේ NYX brand එකේ එකක් තියෙනවා. මේ දෙකෙන් මම ගොඩක් ආස මේකට. මේ කලර් එක මාරම ලස්සනයි. so චුට්ටක් ගන්න ඕනේ. අරගෙන මේ ඉන කෝණ එකේ ඔච්චරයි. අටවන මෙතනින් ගා ගන්නත් පුළුවන්. that's it. ඊට පස්සේ කන්සිලර් එක යූස් කරන්න ඕනේ. කන්සිලර් එකට මගේ මෙන්න මේක තියෙනවා. අනේ කොහොම නැහැ. මම කලින් යූස් කරපු එකම යූස් කරනවා. මෙන්න මේ බ්‍රෑන්ඩ් එකේ. අච්චරක් ඇති. beauty blender එක අරගෙන ඩාර්ක් අන්ඩර් අයි එකක් තියෙන නිසා තමයි මම මෙහෙම කරන්නේ. නැත්තම් දෙපාර තුන් පාර යූස් කරන්න ඕනේ. හා මෙහෙම ක්‍රීසස් ටික අයින් කරගන්න පුළුවන් ඔයාලට. අන්ඩර් අයි එක සෙට් කරගන්න කලින්. so ඊළඟ තියෙන මගේ බ්ලෂ් එක. මගේ බ්ලෂ් එකට මම යූස් කරන්නේ මේ NYX brand එකේ. මේ දෙකම යූස් කරනවා. හිතනවා මම මේක විතරක් ගන්නවා නැත්නම් මේක විතරක් ගන්නවා. මම හැබැයි ගොඩක්ම කරන්නේ මේ දෙකම එකතු කරලා ගන්න එක. මගේ ලික්විඩ් බ්ලෂ් එක. නහය උඩට චුට්ටක් තියෙනවා. මං ගාව මේ බ්‍රෑන්ඩ් එකෙන් ගොඩක්ම තියෙන්නේ මේක prices affordable සහ මම මේකප් යූස් කරනවා සතියකට දවස් 6ක්. ඉතින් මට ගොඩක් එක්ස්පෙන්සිව් එකක් ගන්න බෑ. එහෙම ලොකුවට වේදන් කරන්න බෑ. so I'm just being practical, you know. එච්චරයි. මම කලින් ගොඩක් කියන්නේ මම එක මේකප් જાතිය try කරලා තියෙනවා. එහෙම try කරලා තමයි මගේ මේ මූණ මෙහෙම වෙලා තියෙන්නේ. so I'm just now sticking into the one brand. Just trust the process, okay? එහෙම බ්ලෂ් එක ගා ගන්න. බ්ලෂ් එක හරි. දැන් මට තියෙන්නේ අයිලයිනර් එක අඳින්න සහ මස්කාරා එක ගන්න. මම අයිලයිනර් එක අඳගෙන යන්න. මොකද මට මෙහෙම අඳින්න බෑ. try එකක් දීලා බලන්නද? නෑ මම අඳගෙන යන්න. so මගේ අයිලයිනර් එක හරි. කවදාකවත් එක විදිහකට එන්නේ නැහැ. S දෙකම විදි දෙකක්. හරිද? ඊට පස්සේ මට තියෙන්නේ මේ ඔක්කොම ලුක් එක setting powder එකෙන් set කරගන්න. ඉතින් guess what? setting powder එකට තියෙන්නේ මට මේ brand එක. NYX එකේ. මේ වගේ කරට අරගෙන මූණ කෙලින්ම ගාන කලින් අතේ පොඩ්ඩක් ගාලා මේ වගේ ඉවන් අවුට් කරගන්න. නැත්තම් කැලි තියෙනවා. ඒක හරි නෑ. ඒක කැතයි. මේ වගේ අන්ඩර් අයි එක ගාලා හොඳට සෙට් කරගන්න. ඉතින් මුළු මූණෙම ගානවා. මේ වගේ.
see ඔක්කොම හරි ඊට පස්සේ මස්කාරා එක මම ගානේ අන්තිමට නැත්තම් මේ ඔක්කොම හතර වටේ ගෑවෙනවා මේ බ්‍රෂ් එක අරගෙන අයින් කරගන්නවා වැඩිපුර ටික so I'm gonna do my lips lips වලට මම එක lip liners තියෙනවා මේක NYX brand එකේ මේක නම් මේ මේක Max Factor එකේ I have another one මේක නම් මම මේ පොඩි shop එකකින් ගත්තේ I'll go with this මම මොකද යූස් කරන්නේ okay මේක මොකද මේක මේ Shiseido brand එකේ මේ කලර් එක යූස් කරනවා I don't like matte I like only glosses so මට කරන්න තියෙන last step එක mascara එකට මම ගන්න මේ brand එකකින් විතරයි Essence මගේ eyeliner එකත් මේකේ let me do it okay mascara එකත් මම use කරා දැන් last step එකට තියෙන්නේ setting spray එක guess what I have also this පොඩ්ඩක් oh shit it was on the so guys මේක තමයි මගේ final look එක ඔයාලටත් පුළුවන් මට tips කියන්න මේ දේවල් මම කරන වැඩ නම් මාව හරි ගස්සන්න පුළුවන් so guys ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු bye